ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යෙන් වෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි වෘත්ත චතුරස්‍ර කියලා කියන්නේ. ඒ වෘත්ත චතුරස්‍ර සමහර අවුරුදු වල ලකුණු 2කට විතර සීමා වෙලා තියෙනවා. හැබැයි සමහර අවුරුදු තියෙනවා ලකුණු 4ක් දක්වා වෙන් වෙච්ච වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් මොනවාද කියලා සාකච්ඡා කරලා 2016 ඉඳන් 2020 වෙනකන් ඇවිල්ලා තියෙන වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ඔක්කොම ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඉතින් අපි බලමු වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් මොනවාද? ඒ වලින් කොහොමද ගණන් හදන්නේ කියලා. වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ මෙන්න මේ ශීර්ෂ හතරම වෘත්තේ ගෑවිලා තියෙන එකට තමයි අපි වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ. මේ තියෙන මුළු හතරම වෘත්තේ පරිධියේ ගෑවිලා තියෙනවා අපි ඒක හඳුන්වනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් පළවෙනි ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව පරිපූරකයි කියන එක. නැත්නම් අංශක 180ට සමානයි කියන එක. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ මේ කෝණයට මේ කෝණය, මේ කෝණයට මේ කෝණය සම්මුඛ කෝණය නැත්නම් ඉස්සරහා ඉදිරියෙන් තියෙන කෝණය පරිපූරකයි. එහෙම නැත්නම් අංශක 180ට සමාන කියලා තමයි කියන්නේ. මම කෝණය ගත්තොත් x කියලා. මේකට ඉස්සරහින් තියෙන මේ කෝණයෙන් ඒක මම ගන්නවා y කියලා. මේ x ධන y ගේ එකතුව අංශක 180ට සමාන වෙන්න ඕනේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 100ට සමාන වෙයි නැත්නම් පරිපූරකයි කියලා තමයි කියන්නේ. එතන මම මේක ගත්තොත් a කියලා, මේක ගත්තොත් b කියලා. මේ a ධන b ගේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. ඒක තමයි වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් තියෙන පළවෙනිම ප්‍රමේය. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙක පරිපූරකයි. එහෙම නැත්නම් අංශක 180ට සමාන වේ. ඊගාට ප්‍රමේය ගැන තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මේ ප්‍රමේයෙන් කියන්නේ වෘත්ත චතුරස්‍රයක ශීර්ෂ හතරම ගෑවිලා තියෙන චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. බාහිර කෝණය අදින්නේ මෙන්න මෙතන. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මම ඒක නම් කරගන්නවා x කියලා. බාහිර කෝණය එහි අභ්‍යන්තර. ඒ කියන්නේ ඇතුලේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමාන වේ. ඒ කියන්නේ මෙයාට ඉස්සරහෙන් තියෙන තිනාගේ අගයට සමාන වෙයි කියලා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමාන වේ. චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමාන වේ. ඒ කියන්නේ මේක තමයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මෙයා සමාන වෙනවලු එහි අභ්‍යන්තර එයාගේ ඇතුලේ ඉස්සරහින් ඉන්න කෙනාට. ඉතින් ඔක තමයි වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් තියෙන දෙවෙනි ප්‍රමේය. පළවෙනි ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ට සමාන වේ. එහෙම නැත්නම් පරිපූරක වේ. දෙවෙනි ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණේ අගයට සමාන වේ. ඉතින් ඔය ප්‍රමේයන් දෙක තමයි වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් තියෙන්නේ. ඉතින් අපි බලමු 2016 ඉඳන් 2021 දක්වා ඇවිල්ලා තියෙන වෘත්ත චතුරස්‍ර ප්‍රශ්න මොනවාද කියලා. මේක තමයි 2016 O level ගාන විදිහට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්නේ කියලා තියෙන්නේ රූපේ දී ඇති තොරතුරු ඇසුරෙන් CDA හි විශාලත්වය සොයන්න. රූපේ දී ඇති තොරතුරු ඇසුරෙන් CDA හි කියන්නේ මෙන්න මේ කෝණේ විශාලත්වය හොයන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපි වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් ප්‍රමේයන් දෙකක් දන්නවා. පළවෙනි එක තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ට සමාන වේ. දෙවෙනි ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමාන වෙයි කියලා. ඉතින් බැලුවට පේනවා මේ වෘත්ත චතුරස්‍රේ නා පාදයක් දික් කරලා නැහැ. එහෙනම් අපි මේකට දාන්න තියෙන වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180යි කියන ප්‍රමේය. දැන් බැලුවට පේනවා මේකට මේක ඉස්සරහින් තියෙන කෝණයේ අගය තමයි අහන්නේ. ඒ කියන්නේ මේ දෙන්නගේම එකතු අංශක 180යි. 180න් මෙතන තියෙනවා අංශක 80ක්. එහෙනම් මං C D A ධන අංශක 80 සමානයි අංශක 180
මේ 80 දානවා එහා පැත්තට. එතකොට CD A සමානයි අංශක 180 වෙන අංශක 80. එතකොට මට මෙතන කෝණයේ අගේ එනවා. මම මෙතනින් දාන්න CDA සමානයි අංශක 180න් අංශක 80 කඩු වුණාම මට එනවා අංශක 100යි කියලා මෙතන උත්තරේ. ඒක තමයි 2017 O level වලට ඇවිල්ලා තියෙන වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රශ්නය. ප්‍රශ්නේ කියලා තියෙන්නේ දී ඇති රූපයේ KLMN චතුරස්‍රයේකී කේන් රේඛාව P දක්වා දික් කර ඇත. එන්න මේ කේන් රේඛාව P දක්වා දික් කර ඇතිරු දී ඇති තොරතුරු ඇසුරෙන් x අගය සොයන්න කියලා කියන්නේ. x අගය හොයන්න කියලා කියන්නේ ඉතින් අපි චතුරස්‍ර සම්බන්ධයෙන් දන්නේ ප්‍රමේයන් දෙකයි. බලමු වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් මොන ප්‍රමේය දාලාද මේ ගාන විසඳන්න ඕනේ කියලා. x අගයන හොයන්න කියලා එතන අගය හොයන්න කියලා තියෙන්නේ. මම මෙතන අගය හොයන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලාම මෙන්න මේ කෝණය හොයලා ඉන්නවා. මම ඒකට දාගන්නවා a කියලා. මේ කෝණය හොයන්න මම පාවිච්චි කරනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180 කියන ප්‍රමේය. මම දැන් මෙතන අගය හොයා ගන්නවා. a දාන අංශක 25 දාන අංශක 35 සමානයි අංශක 180ට. 25යි 35යි එකතු කරනවා 10යි 10යි අක්කේතරයි අංශක 60ත් සමානයි අංශක 180යි. මේ අංශක 60 දානවා සමාන ලකුණෙන් එහා පැත්තට. එතකොට a සමානයි අංශක 180 වලින් අංශක 60 a සමානයි අංශක 120ක් කියලා මට උත්තරේ එනවා. දැන් මම මෙතන කෝණයේ අගය හොයාගත්තා අංශක 120යි කියලා. එතකොට දැන් මම වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් මෙහිම ප්‍රමේයක් දානවා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමාන වේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමාන වේ. මම දැන් ඒකට අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගය දන්නවා අංශක 120යි කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අංශක 120ක් වෙන්න ඕනේ. තමයි 2017 O level වලට ඇවිල්ලා තිබු වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රශ්නය. අපි බලමු 2018 වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රශ්නය මොකක්ද කියලා. මේක තමයි 2018 O level වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්නය. ප්‍රශ්නේ කියලා තියෙන්නේ රූපයේ දැක්වෙන වෘත්තයේ විස්කම්භය P කිව්ලු වෘත්තයේ දැක්වෙන වෘත්තයේ විස්කම්භය P කිව්ලු දී තොරතුරු ඇසුරෙන් ක්‍රියාගය හොයන්න x ක්‍රියාගය හොයන්න තමයි කියන්නේ. මේක විස්කම්භයක්ලු දී තොරතුරු ඇසුරෙන් x ක්‍රියාගය හොයන්නලු කියන්නේ. බලනකොට පේනවා මෙන්න මෙතන කෝණය අංශක 90යි කියලා. මෙන්න මෙතන කෝණය අංශක 90යි කියලා. ඊට මම මෙතන දියා ගන්නවා QRS සමානයි අංශක 90යි කියලා. එතකොට මෙතන කෝණය මට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ PQR කෝණය මට හොයාගන්න පුළුවන්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව පරිපූර්ණකයි. එහෙම නැත්නම් අංශක 180යි කියලා. දැන් මෙතන අංශක 110ක් තියෙනවා. මේ දෙකේම එකතුව වෙන්න ඕන අංශක 180ක්නේ. ඒ හින්දා සමානයි අංශක 180ෙන් මං අඩු කරනවා අංශක 110ක්. තොර මට මෙතන කෝණය එනවා අංශක 70ක් කියලා. ඊට පස්සේ දැන් මට පාවිච්චි කරන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180 කියන ප්‍රමේය. x දාන අංශක 90 දාන අංශක 70 සමානයි අංශක 180යි. 90 70 එකතු කරාම x දාන අංශක 160 සමානයි අංශක 180යි.
ඒ අංශක 160 සමාන ලකුණ ඉහළට දානවා. x සමානයි අංශක 180 ඍණ අංශක 60යි. x සමානයි අංශක 180 අංශක 160ක් අඩු වුණාම x සමානයි අංශක 20යි කියලා මට ස්ථේ උත්තරය එනවා. ඔය තමයි 2018 O level වලට ඇවිල්ලා තිබ්බ වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රශ්නය. අපි ඊගාට 2019 වෘත්ත චතුරස්‍ර ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. ඒ තමයි 2019 O level වලට ඇවිල්ලා තියෙන වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රශ්නය. ප්‍රශ්නේ කියලා තියෙන්නේ ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වේ. AB පාදය E තෙක් දික් කර ඇත. AB පාදය E තෙක් දික් කර ඇත. තවද BCD සමානයි අංශක 120ක් සහ CBE සමානයි අංශක 70ක් වේ. දී ඇති තොරතුරු අනුව x e සහ y e අගයන් සොයන්න. ABCD වෘත්ත චතුරස්‍රයක් වූ AB පාදය E තෙක් දික් කර ඇත. මේ AB පාදය E තෙක් දික් කර ඇතලු BCD අංශක 120යිලු. එතකොට ආයෙ කියලා තියෙනවා CBE කෝණය අංශක 70යිලු. තියෙන්නේ මෙන්න මෙතන y තියෙන්නේ මෙතන. මේ දෙකේ උත්තරේ ගන්න කියලා තමයි කියන්නේ. චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් දෙකනේ තියෙන්නේ. අපි මේ දෙක මේකට පාවිච්චි කරමු. ඉස්සෙල්ලාම මම හොයාගන්න බලනවා x ගේ උත්තරය. x ගේ උත්තරේ මම හොයාගන්න දානවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ අගයට සමාන වේ. එළිම දීලා දෙන වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අංශක 70යි කියලා. එහෙනම් අභ්‍යන්තර සම්මුඛ අගයට සමාන වෙනවනේ. එහෙනම් x ගේ උත්තරේ මට ගන්න පුළුවන් ලේසියෙන්ම x සමානයි අංශක 70යි කියලා. y ගේ උත්තරේ ගන්න නම් මම පාවිච්චි කරනවා වෘත්ත චතුරස්‍ර සම්බන්ධ අනිත් ප්‍රමේය. ඒ කියන්නේ සම්මුඛ කෝණ දෙකේ එකතුව පරිපූරකයි කියන එක. මේ දෙකේම එකතුව අංශක 180ක් වෙන්නේ බෑ. එහෙනම් y සමානයි අංශක 180 ඍණ අංශක 120 y සමානයි අංශක 180 වෙන අංශක 120ක් අඩු වුණාම මට y ගේ උත්තරය එනවා y සමානයි 60යි කියලා. එම නිසා x සමානයි අංශක 70යි y සමානයි අංශක 60යි කියලා මට උත්තරේ එනවා. ඔය තමයි 2019 ඇවිල්ලා තිබ්බ වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රශ්නය. අපි ඊගාට බලමු 2020 ඇවිල්ලා තියෙන වෘත්ත චතුරස්‍ර ගාන මොකක්ද කියලා. ඉතින් 2020 O level වලට වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රශ්නය. ඉතින් අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. ප්‍රශ්නේ කියලා තියෙන්නේ රූපේ දැක්වෙන්නේ කේන්ද්‍රය O කේන්ද්‍රය වූ වෘතයකේ දී ඇති තොරතුරු අනුව පහත දී ඇති කෝණවල විශාලත්ව සොයන්නලු. අපි ඉස්සෙල්ලාම ABC ගේ අගය හොයමු. ABC මෙන්න මෙතන කෝණේ අගය තමයි අහන්නේ. ඒ ප්‍රමේයක් දන්නවා කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයකි. මේක තමයි කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. එහෙනම් පරිධිය ආපාතනය කරන කෝණය හරියට මේකෙන් භාගයක් වෙන්න ඕනේ. 240 දෙකට බෙදනවා. 240 දෙකට බෙදුවම මට මෙතන කෝණය අගය එනම අංශක 120යි කියලා. එහෙනම් මට ලේසියෙන් හොයාගන්න පුළුවන් ABC කෝණයේ අගය අංශක 120යි කියලා. ඊළඟට කියන්නේ ADC ගේ කෝණය. ADC ගේ කෝණය. මෙන්න මෙතන කෝණයේ අගය තමයි අහන්නේ. අන්න ඒකට මම භාවිතා කරනවා වෘත්ත චතුරස්‍ර ප්‍රමේය. මොකද්ද මම භාවිතා කරන ප්‍රමේය? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180යි කියන ප්‍රමේය. ඉතින් දැන් 180න් මෙතන අංශක 120ක් තියෙනවා. එහෙනම් ADC සමානයි අංශක 180 ඍණ අංශක 120. ඒතර මට ලේසියෙන් ගන්න පුළුවන් ADC කෝණයේ අගය අංශක 180න් අංශක 120ක් අඩු කරාම අංශක 60යි කියලා. ඉතින් ඔය තමයි 2020 O level වලට ඇවිල්ලා තිබ්බ පළවෙනි ප්‍රශ්නයයි බලමු. ඊගාවට ඇවිල්ලා තියෙන වෘත්ත චතුරස්‍ර ප්‍රශ්නය මොකක්ද කියලා. තමයි 2020 වෘත්ත චතුරස්‍ර සම්බන්ධ දෙවෙනියට ඇවිල්ලා තියෙන ප්‍රශ්නය. ප්‍රශ්නේ කියන්නේ O කේන්ද්‍රය වූ වෘතය මත
PQRS PQRS ලක්ෂ පීටා ඇත SR පාදය T2 දික් කර ඇත. මෙන්න මේ SR පාදය T2 දික් කර ඇද්දලු අර POM සරල රේඛාවකි POM මේක සරල රේඛාවකිලු රූපේ දිය තොරතුරු අනුව බාහිර අගය සොයන්න කියලා තමයි කියන්නේ. අර විදිහම තමයි ඌර්ජ චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් භාවිත කළා තමයි විසඳන්න තියෙන්නේ. වයිගේ අගයන හොයන්න කියලා තියෙන්නේ. ඌර්ජ චතුරස්‍රයක පාදයක් දික්කිරීමේ සැදෙන බාහිර කෝණය. ඒකනේ පාදයක් දික්කිරීමේ සැදෙන බාහිර කෝණය. ඒක සමානයිලු අභ්‍යන්තර. මෙතන කෝණේ අගයට. එහෙනම් මම දැන් මෙතන සම්පූර්ණ කෝණය දන්නවා අංශක 80යි කියලා. මේක දෙවත් සමත්වේදනය කරන හින්දා මෙතන අංශක 90යි. එතකොට දැන් මම මෙතන කෝණ දෙකක් දන්නවා. එහෙනම් මට මෙතනට දාන්න පුළුවන් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180 කියන ප්‍රමේය. මේ කෝණය මම A කියලා නම් කරගන්නවා. එතකොට මම A ධන අංශක 90 ධන අංශක 55 සමානයි අංශක 180ට. A ධන 90යි 55යි 145යි අංශක සමාන අංශක 180ට. A සමානයි අංශක 180 ඍණ අංශක 145. A සමානයි අංශක 35ක් කියලා මට මෙන්න මෙතන කෝණයේ අගයනවා අංශක 35යි කියලා. ඒතර දැන් මම මේ සම්පූර්ණ කෝණය දන්නවා අංශක 80යි කියලා. එහෙනම් මම අංශක 80 මේ අංශක 35 අඩු කරලා මෙතන y ගේ උත්තරේ හොයා ගන්නවා. y සමානයි අංශක 80 ඍණ අංශක 35. y සමානයි අංශක 80න් අංශක 35ක් අඩු වුණාම මට උත්තරේ එනවා අංශක 45යි කියලා. එතකොට 2020 සම්පූර්ණ ලකුණු වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් ලකුණු 4ක් වෙන් වෙලා තිබ්බා. ඉතින් අද වීඩියෝ එකේ කතා කරේ වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් මොනවාද? ඒ ප්‍රමේයන් වලින් ගණන් හදාන්නේ කොහොමද කියලා. මේ වගේ ගණිතය සම්බන්ධ වීඩියෝ නැරඹීම සඳහා මේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ස්තුතියි.